මේ මම්බෝ හම්බෙන් ඩිඩේ අපේ අම්මට පොඩ්ඩක් සනීප නැහැ. පොඩි අතමාරුවක් කරගන්න උනා. අඩෝ සිරාවට අම්මට ගොඩක් අසනීපද? ඔව් බං ඉතාලේ අම්මට ගොඩක් සනීප නැහැ. මේ දවස්වල අම්මා කඩේ වැඩට ගියෙත් නැහැ. ගෙදර කණ්ඩත් බඩු නැහැ මචං. කීයක් විතර ගමන් කොට? සාමාන්‍ය මචං 5000ක් වගේ. එහෙමත් කේස් එකක්ද? ඔව් බං පිස්සු ඇදලා ඉන්නේ. මගේ ඇදෙත් මේ දවස්වල සල්ලි නැහැ බං. හිටපන්කො බලන්න. පොඩි ණය වගේක් තියෙනවා. කමක් නැහැ. උඹට 5000ක් නියෝනා කිව්වේ? මේක තියාගන්න. අඩෝ ඉසානෑ මේ කරපු දේ කවදාක්වත් අමතක කරන්නේ නැහැ මචං. හරිද? මට තරහ නැතුව බයික් එකේ පොඩ්ඩක් දියන් අම්මාව ඉස්පිරිතාලෙට එක්කයි යන්න. හරි බං ඕක මොකද්ද? පරිස්සමට ගිහින් වරෙන් මම පෙට්‍රල් ගහලා තියෙනවා. අඩෝ උඹ මගේ යාළුවා වගේ නෙවෙයි උඹ මගේ සහෝදරයා වගේ. හරිද ඉසානෑ? පරිස්සමට බලන්න එන බයික් එකේ තියෙන. පරිස්සමට මම තෙල් ගහලා තියෙනවා. හෙලෝ මචං මේ උඹලා ගේ ළඟ ඉන්නේ. උදාලා වරෙන්කෝ පොඩි වාසියක් තියෙනවා. සෙනිකව වරෙන් හරිද? අඩෝ අසේලයා මොකද්ද වාසිය? අසේලා ඉතින් වාසියක් අරගෙන මෙන්න එන්නේ නේ. අඩෝ ඉසාන්ගෙන් ගලවුව සුපිරි දතක්. අම්මට අමාරුයි කියලා රුපියල් 5000කුත් ඉල්ලගත්තා බයික් එකක් ඉල්ලගත්තා. මොකද කියන්නේ ජොයින්ට් කෑල්ලක් ගාමද කියලා. එහෙනම් ඉතින් අර සදමත පාතපන්න තමයි යන්නේ. සඳ මත පාතබල විතරක් මදි මචං. අඩියකුත් ගහන්න ඕනේ. මේ මොනවා කරන්නත් 5000යි තියෙන්නේ. 5000 මේ බයික් එකකුත් තියෙන්නේ. ගලවමු කෑල්ල. මන් දන්න බුවෙක් ඉන්නවා. කෑල්ලක් ගල් කරමු. මේ අරුට මාට්ටු වෙන්නේ නැතුව ඕන දෙයක්. එහෙනම් ඉක්මනට නැගපල්ලකෝ. මේ ඉක්මනට නැගපන්. අයියේ අර බයික් එකේ ඕන කෑල්ලක් ගලව ගන්නද? හැබැයි අපිට පැදගෙන යන්න පුළුවන් විදියට තිබ්බනම් ඇති. අපිට රුපියල් 5000ක් විතර තිබ්බනම් ඇති. හරි මම වැඩේ කරලා දෙන්න බලමුකෝ බං. මේකද බයික් එක? හරි මල්ලි මේ මට විනාඩියක් දෙන්න මම වැඩේ කරලා දෙන්න. විනාඩියෙන් එන්න. හෙලෝ විශාල් මේ ඔබේ බයික් එක අරන් සෙට් එකක් ආවා අපේ ගාඩි මොකක්? මගේ බයික් එක? ඔව් ඔබේ බයික් එක මගේ බයික් එක? අඩෝ ඉසානෑ මේ කරපු දේ කවදාක්වත් අමතක කරන්නේ නැහැ මචං. හරිද? මට තරහ නැතුව බයික් එකේ පොඩ්ඩක් දියන් අම්මාව ඉස්පිරිතාලෙට එක්කයි යන්න. හරි ශාරුක. ඔයා ඒ කියන වැඩේ කරලා දෙන්නකෝ. ඔව් අවුලන්නේ. ඔව් මම කිව්වේ. ඔබ දෙව්වේ එහෙනම් අවුලක් නැහැ මේ බැටරි එකයි හෝන් එකයි ඊට පස්සේ පිටිපස්ස සිග්නල් ලයිට්ස් දෙක මම දැන් කලුත් දෙයක් තියෙන ඒ ටික ගලවලා ඉවරලා මම දෙන්නම් මුන්ට එහෙමනවා. ඔය වැඩේ කරලා දෙන්න. එයාලා කියන වැඩේ කරලා දෙන්නකෝ. බයික් එකේ පොඩි කැලටියක් ගැලවුවා. බැටරියයි හෝන් එකයි ඒ දෙක ගලව ගත්තා. එහෙමනොත් යද්දි හෝන් එක එහෙම වැඩ වෙන්නේ නැහැ බලාගෙන. හරි ඒ ටික මම 5000ක් වගේ වට දෙන්න. අවුලක් නැහැ නේ. හරි අයියා ටැන්කියු වෙනවා. අපි ගිහිල්ලා එන්න.